අද වීඩියෝ අපි කතා කරන්නේ කොහොමද වෙබ්සයිට් එකක් හැක් කරලා සල්ලි හොයන්නේ කියලා. ඉතින් මේක වෙන්නේ මොකක් හරි කම්පැනි එකක ගොඩක් වෙබ්සයිට් එකවල හදුවට පස්සේ ඒගොල්ලෝ චෙක් කරගන්න ඕනේ ඒක vulnerabilities තියනවද නැත්නම් මේක හැක් කරන්න පුළුවන්ද? ඒගොල්ලෝ මික්ස් වෙච්ච මොනවද දේවල් තියෙනවද කියලා චෙක් කරගන්න ඕනේ. ඉතින් ඒක කරන්න ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ වෙබ්සයිට් එකේ ඇඩ් එකක් විදිහට දානවා මේ මගේ වෙබ්සයිට් එක ඔබට පුළුවන් නම් මේක චෙක් කරලා දියන් මේකේ හැක් කරන්න පුළුවන් මොනවද තියෙනවද vulnerabilities මොනවද තියෙනවද අන්න ඒ ටික ඔක්කොම චෙක් කරලා දෙන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ එතනට ගිහලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක සම්පූර්ණයෙන් ඔක්කොම චෙක් කරලා මොන තැන්ද vulnerabilities තියෙන්නේ මොනවද ඔයාලට හැක් කරන්න පුළුවන් මොන ඩීටේල්ස් ඔයාලට මේගොල්ලන්ගෙන් අනවශ්‍ය විදිහට ලබා ගන්න පුළුවන් ඩීටේල්ස් මොනවද තියෙනවද අන්න ඒක එක එක චෙක් කරලා කියන්න පුළුවන් ඒ මම මේ වෙබ්සයිට් එකේ මෙන්න මේ ටික හොයාගත්තා මෙන්න මේ vulnerabilities තමයි තියෙන්නේ ඊට පස්සේ කම්පැනිට පුළුවන් thank you අපේ වෙබ්සයිට් එක මොනවා හරි හොයලා දුන්නාට මෙන්න උඹට පුංචි මුදලක් අපිට මේ කරපු උදව්වට කියලා. ඉතින් ඔන්න ඔකට කියන්නේ bug bounty කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු කොහොමද අපිට හැක් කරන්න පුළුවන් වෙබ්සයිට් හොයාගන්න කියලා. ඉතින් ඒක කරන්න ලේසිම විදිය තමයි මෙන්න මේ hacker1 කියන වෙබ්සයිට් එක. මේකේ සම්පූර්ණයෙන්ම තියෙන ඔක්කොම එක එක කම්පැනිස් වලින් දාලා තියෙන මේ තියෙන අපේ වෙබ්සයිට් එක මේකේ vulnerabilities තියෙනවා කියලා check කරන්න කියලා තියෙනවා. අන්න ඒ ගොඩක් එක එක කම්පැනිස් දාපු ads මේ වෙබ්සයිට් එකේ තියෙනවා. මේකේ තවත් ගොඩක් වෙබ්සයිට් එකේ කියලා තියෙනවා. මම recommend කරන්නේ hacker1. මොකද ඒක ගොඩක් මම හිතන්නේ beginner friendly. ඒක ගොඩක් filter කරගන්න පුළුවන් ලේසි වල අමාරුයි වට සල්ලි ගෙවන ඒවට සල්ලි ගන්න නැති ඒවට. අන්න ඒ හින්දා මම recommend කරන්නේ hacker1 එක try out කරන්න. ඉස්සෙල්ලාම නම් ඔයගොල්ලෝ මේක try කරන්න. ඉතින් මේකට આવත් එමු ගන්නට එකපාර ආපු ගමන් බාහිර දෙන්න බලන්න මොනවද තියෙන්නේ කියලා. හැබැයි හරිම ලේසි මේ තියෙන එක වෙබ්සයිට්. අපි මේ Grammarly එකේ දැන් බලමු. දැන් මේ ගියොත් එහෙම ඒගොල්ලෝ මේක එක කියලා තියෙනවා මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි නිකන් මොන මෙතන ගියොත් එහෙම ඒගොල්ලන්ගේ තියෙන ස්කෝප් එක කියලා එතන ගොඩක් ඒවා තියෙනවා. ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් කරන්න බැරි දේවල් මොකද legal දේවල් තියෙනවා illegal දේවල් තියෙනවා. ඉතින් ගොඩක් අය ඒගොල්ලෝ මොනවද ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකවල කරන්න දෙන්නේ මොන ඒවාද try out කරන්න පුළුවන් මොනවද ඒගොල්ලෝ කරන්න එපා මේක try out කරන්නත් එපා අන්න ඒ වගේ එක ගොඩක් තියෙනවා. මෙන්න මෙතන ඒගොල්ලෝ ලියලා තියෙනවා මොන හරි ඒ වගේ details. ඉතින් මේක ගොඩක් දුරට හරියට කියවන්න ඕනේ මේ වගේ එකක් try out කරන්න කලින් වෙබ්සයිට් එකේ. මොකද නිකන් හරි මොන හරි ඒගොල්ලෝ කරන්න එපා කියලා දෙයක් නිකන් හරි කරුණොත් එහෙම ඒක legal issue එකක් වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මේක සම්පූර්ණයෙන් කියවලා බලන්න මොනවද ඒගොල්ලෝ කරන්න කියලා තියෙන්නේ මොනවද කරන්න එපා කියලා තියෙන්නේ. ඉතින් මම නම් මේ කියන්නේ නැහැ. පේන ඇති ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් මේ වගේ හැමතිස්සෙම ලොකු description එකක් තියෙනවා. හැබැයි කරනවා නම් අනිවාර්යෙන් ඒ මේන්ම දේ තමයි ඉස්සෙල්ලා මේක සම්පූර්ණයෙන් කියවන එක. ඉතින් ඊට පස්සේ තියෙන්නේ කොහොමද අපි මොකද්ද තෝරගන්නේ කියලා. දැන් මෙතන ගොඩක් යා දිනනවා මේකේ එක සල්ලි මෙතන පෙන්නලා තියෙනවා සල්ලි ගන්න. ඔය කොළ පාඩිය එක කියනවා එක vulnerability එකක් හොයාගත්තොත් මෙන්න මේ $250 ඉඳන් $25000ක් වෙනකන් දෙන්න පුළුවන්. ඒ වගේ එක bounties තියෙනවා මෙතන තෝරගන්න පුළුවන්. 1 million එකක් තියෙනවා 2 million එකක් තියෙනවා. ඉතින් ඔය වගේ ගොඩක් size එක තියෙනවා. ඉතින් මම කියන්නේ ඉස්සෙල්ලාම try out කරනවා නම් මේ වගේ ගොඩක් සල්ලි දිනා පළවෙනි පාර try out කරන්න යනවා. මොකද අනිවාර්යෙන් ලොකු ගාණක් ගෙවනවා කියන්නේ ගොඩක් අය මේක try out කරනවා කියන එක. ගොඩක් අය try out කරනවා කියන්නේ ගොඩක් දුරට vulnerability එකක් හොයාගන්න තියෙන ප්‍රතිශතය අඩු වෙනවා. මොකද ගොඩක් දුරට ගොඩක් අය හොයාගෙන ඉවරයි දැන්ටමත් ඔක්කොම ඉවරයි. ඒ හින්දා මම recommend කරන්නේ මෙහෙම ලොකු bounties තියෙන තෝරගන්න ගියා පුළුවන් තරම් පළවෙනි පාර නිකන් ඔයගොල්ලෝ experience එක ගන්න නම් ගොඩක් දුරට සල්ලි ගන්න නැතිව try කරලා බලන්න. ඊට පස්සේ පුංචි bounties තියෙනවා $5-10 තියෙන වගේ තියෙනවා. අන්න ඒ වගේ මොකක් හරි තෝරගෙන කරන්න තමයි මම නම් recommend කරන්නේ. ඊට පස්සේ තවත් මෙතන බාලා ගන්න පුළුවන් දෙයක් තමයි මෙතන දැන් ඊට පස්සේ මේ bounty එකට යටින් ඔයගලන්ට පේනවා ඇති මෙතන bounties paid වී ඊට පස්සේ number of hackers paid අන්න ඒ වගේ තියෙනවා. ඉතින් ඒ තියෙන්නේ ඔයගලන්ට මේකෙන් ටග් ගාලා බලන්න කොච්චර දෙනෙක් දැන්ටමත් hackers මේකේ website try out කරලා තියෙනවද කොච්චර දෙනෙක් මේක hack කරන්න හදලා තියෙනවද කී දෙනෙක් මේ සල්ලි ගෙවලා තියෙනවා කීනෙට සල්ලි ගෙවලා තියෙනවද කොච්චර bugs හොයාගෙන තියෙනවද. ඉතින් අන්න ඒ වගේ ටිකක් ඒ ටග් ගාලා එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් එතනත් ගොඩක් අය try out කරලා තියෙනවා නම් ගොඩක් අය bugs හොයාගෙන තියෙනවා නම් ඒක බොරු වැඩක්. සාමාන්‍යයෙන් try out කරන්නේ මොකද bug එකක් හොයාගන්න ගොඩක් කල් යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ගොඩක් අය try කරලා නැති ලොකු ගාණක් ගෙවන්නේ නැති එකක් ඉස්සෙල්ලාම try out කරන්න. නැත්තම් bug එකක් හොයාගන්න ගොඩක් කල් යන්න පුළුවන්. මොකද හොයාගන්න බැරි තරම් අමාරු ඒවා වෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් ගාණ අඩු සහ අඩුවෙන් try out කරලා තියෙන වෙබ්සයිට් එකක් තෝරන්න. එකපාරම අමාරුවකට බයින්න බෑ කියලා හිතනවා නම් ගොඩක් දුරට මම නම් කියන්නේ සල්ලි ගෙවන්නෙම නැති එකක් try out කරලා බලන්න. මොකද ඒ වගේ ගොඩක් අය vulnerabilities අරමියා ගොඩක් තියෙනවා. මොකද කවුරුත් ඒ ගොඩක් අය try out කරන්නේ ස්ටුඩන්ට්ලා හරි නැත්නම් එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ විතරයි
ගොඩක් දුරට ඒව try කරන්න. මොකද ඇත්ත බග් බවුන්ටි හන්ටර්ස්ලා ඒව කරන්න වැඩක් නැහැ නේ. සල්ලි හම්බෙන්නේ නැහැ. ඉතින් මේ VDP කියන එක ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් ටයිප් එක තෝරගත්තොත් එහෙම ඔක්කොම තියෙන සල්ලි ගෙවන්නේ නැති ඒවා. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට තෝරගෙන එකක් කරන්නත් පුළුවන්. මොකවත් මේකේ පෙන්වන්න ඕන දෙයක් තමයි අපි මෙහෙම නිකන් මොකක් හරි එකකට ගියොත් එහෙම ඒගොල්ලන්ගේ තියෙන ස්කෝප් එක. මේ ස්කෝප් එක තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ try out කරන්න තියෙන ඔක්කොම assets ටික තියෙන්නේ. ඔයගොල්ලන්ට මේවට ගිහින් දෙකින් එක check කරන්න පුළුවන්. දැන් මම මේ මුත් කියුවේ අරම යනවා නිකන් මට ඕන ගිහින් මේකේ ඒගොල්ලෝ කියනවා මේක in scope කියලා. ඉතින් මට පුළුවන් මේක ගිහින් check කරන්න මුකුත් තියෙනවද කියලා. ඒක අපි check කරන්න. copy කරා paste කරා ගියා ඒගොල්ලන්ගේ website එකට. එක පාට තෝරගත්ත එක නැච්චර හොඳ එකක් නෙමෙයි. මම හිතන්නේ මේක ඉංග්‍රීසි වලින් අත් නෙමෙයි තියෙන්නේ වෙන මොකක් හරි භාෂාවක්. ඉතින් ඒ වගේ එකක් තෝරගන්න එපා. නිකන් මොකක් හරි එකක් තෝරගෙන try out කරන්න. හරි. දැන් ඔයගොල්ලෝ කොහොමද මේ වගේ හැක් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් හොයාගන්න කියලා දන්නවනේ. ඒ වුණාට කොහොමද හැක් කරන්නේ? කොහොමද පටන් ගන්න හැක් කරන්න? අතව මුකුත්ම දන්නේ නැත්තම්. ඉතින් මුකුත්ම දන්නේ නැත්තම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ. කොහොමද හැක් කරන්නේ? මොනවද vulnerabilities? ඒ vulnerabilities exploit කරන්නේ කොහොමද? ඔය වගේ හැමදේම බේසික් බිඳුව ඉඳන්ම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක කරනවා HTML අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. HTML basic, JavaScript ඊට පස්සේ SQL කොම් බේසික් ටික දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒවා දන්නේ නැතුව බොරුවට හැක් කරන්න බෑ. ඒක බොරු වැඩක්. ඊට වඩා හොඳයි නිකන් ඉන්න. ඉතින් ඉස්සෙල්ලාම මේ බේසික් ටික ඉගෙනගෙන නම් ඉන්න. ඊට පස්සේ ආ ඉගෙන ගන්න ඕනේ මොනවද මේ හැක් කරන විදි. කොහොමද අපි එක එක එක්ස්ප්ලොයිට් කරන්නේ. අන්න ඒ ටික තමයි ඊට පස්සේ ඉගෙන ගන්න ඕනේ. සම්පූර්ණ දැනුමක් තියෙන වෙබ්සයිට් කොහොමද වැඩ කරන්නේ කියලා ඔයාලට පුළුවන් ඒවා එක්ස්ප්ලොයිට් කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න. ඉතින් ඒක ඉගෙන ගන්න ලේසියම විදිය තමයි මම නම් කියන්නේ මෙන්න මේ Portswinger වෙබ්සයිට් එක. මේක සම්පූර්ණයෙන්ම හැම බේසික් vulnerability එකම එක්ස්ප්ලොයිට් කරන විදිහින් මේක ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලන්ටත් පුළුවන් මේකට ගෙන ඒ ඇවිල්ලා log වෙන්න. මේක සම්පූර්ණ free එකක්. ඕන වෙක්කන්ට මේක log වෙන්න පුළුවන්. log වෙලා account එකක් හදලා මෙන්න මේක academy කියන එකට આવත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් මෙතන all content කියන එක තියෙනවා. ඊට පස්සේ එතනින් ඔයගොල්ලන්ට යන්න පුළුවන් all labs කියන එක. මේකේ තියෙන සම්පූර්ණයෙන්ම ඒගොල්ලොම ඒගොල්ලන්ගේ හදලා දාලා තියෙන වෙබ්සයිට් එකක්. ඒකේ ඔක්කොම තියෙන එක එක labs අපි try out කරන්න පුළුවන්. එක එක vulnerabilities එක එක කොහොමද මේකේ මේවා වැඩ කරන්නේ කියලා ඉගෙන ගන්න හොඳම තැනක් තමයි මේක. මේකේ තවත් වෙබ්සයිට් තියෙනවා මම recommend කරන්නේ මේක. මොකද ගොඩක් යුනිවර්සිටි වල මේක තමයි use කරන්නේ ළමයින්ට උගන්වන්න. මමත් ඉගෙන ගත්තේ මේකෙන්. මේකේ ඔයගොල්ලන්ට පේනවා මෙතන labs තියෙන හැම එකේම SQL injection, cross-site scripting ඊට පස්සේ ගොඩක් ඒවා තියෙනවා. එකපාරට දැක්කම බය වෙන්න පුළුවන් දන්නේ නැත්නම්. ඉතින් බය වෙන්න එපා. එකින් එකට හිමින් හිමින් යන. දැන් මේක එක එක labs තියෙනවා. මේක lab එකකට ගියොත් එහෙම ඒගොල්ලෝ මොකක් හරි description එකක් දාලා තියෙනවා. මෙතන query එකක් තියෙනවා. දැන් මේ තියෙන්නේ මේ query මොකක් හරි ගහපුවාම මේක වෙන. ඉතින් මේක කියවලා lab එක access කරන්න පුළුවන්. අපි lab එක access කරොත් එහෙම අපිට ඒගොල්ලෝ හදලා තියෙනම website එකකට යනවා. ඉතින් මේ website එකට ආවට පස්සේ දැන් ඒගොල්ලෝ මේ තියෙන්නේ මේ Portswinger Academy කී ඒගොල්ලෝ හදපු website එක. ඉතින් මේක hack කරාට කිසිම අවුලක් නැහැ. මේක සම්පූර්ණ legal. මොකද මේක ඉගෙන ගන්න හදපු environment එකක්. ඉතින් මේක එක එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මේ lab එකේ කියලා තියෙන දේ කියවලා ඒගොල්ලෝ කොහොමද මේක කරන්න කියන තියෙන බලලා ඒක කරන එක. ඊට පස්සේ ඔයාලට මේ කියවලා කරද්දි තේරෙයි මොකද්ද SQL injection කොහොමද ඒක කරන්නේ, කොහොමද මේක basic දේවල් වැඩ ගන්න කියලා මේකෙන් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මුකුත් දන්නේ නැත්නම් ඒගොල්ලෝ මේ side එකේම ඔක්කොම තියෙන මේ what is SQL ඊට පස්සේ දැන් ඒගොල්ලන්ගේ කියවලා බලලා කරන්න පුළුවන්. මේ කියවන්න කිව්වොත් නෑ එපා වෙනවා මම දන්නවා. ඉතින් මේකේ ගොඩක් එක එක මේක සම්පූර්ණ ඩීටේල් ඔක්කොම එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මේක හොඳයි. හැබැයි ගොඩක් වෙලාවට මේ වගේ ලොකු එකක් කියවන්න කම්මැලි වෙන්න පුළුවන්. ඉතින් එහෙම නම් ලේසිම දේ තමයි YouTube එකේ සර්ච් කරලා බලන එක. YouTube එකේ ඕන තරම් තියෙන SQL injection අර මේ හැම එකක්ම කරන විදිය YouTube එකේ තියෙනවා. හැබැයි සම්පූර්ණ දැනුම ගන්න ඕන නම් මම කියන්නේ මේවා කියවලා බලන්න. මේකේ ඔක්කොම ඒගොල්ලෝ එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඒවා තේරුම් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හැබැයි එහෙම බැරි නම් YouTube එකේ වීඩියෝ බලන්න පුළුවන්. මේ ඒගොල්ලන්ගේ එක එක topics වලට අදාළව සර්ච් කරාම ඔයාලට හොයා ගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් cross site scripting කියලා එකක් මේක XSS කියලා ගොඩක් කියන්නේ මේකත් මේ ගොඩක් ලේසි එකක්. මේකේ තියෙන ගොඩක් වෙලාවට දැන් අපි කලින් SQL එකේ කරේ database එකේ තියෙන කියේවා vulnerabilities ගත්තා. දැන් මේකෙන් කරන්න access එකෙන් කියන්නේ JavaScript එකත් එක්ක interact කරලා cookies වරකම් කරනවා වගේ එක එක දේවල් තමයි මේකෙන් කරන්නේ. ඊට පස්සේ යගේ ගොඩක් කියනවා cross site scripting කියලා තියෙනවා. ඊට පස්සේ click checking කියලා තියෙනවා. ඉතින් මේ ගොඩක් ඒවා තියෙනවා path traversal කියලා ගොඩක් එක එක තියෙනවා. මේ හැම එකක්ම ඉස්සෙල්ලාම අඩුම තරමේ try out කරලාවත් නැත්නම් basic idea එකවත් අරගෙන ඉන්න ඕනේ. අර HackerOne එකේ තියෙන website එකකට ගිහිල්ලා ඒ වගේ vulnerabilities හොයන්න කලින්. මොකද vulnerability එක මොකක්ද කියලා දන්නේ නැතුව vulnerabilities හොයන්න බෑ. ඒක බොරු වැඩක්. ඉතින්
ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඉගෙන ගන්න එක මේ ඔක්කොම ඒ වගේ ටික ගැන. දැන් මේ ටික ඔක්කොම ඉගෙන ගත්තා. හැබැයි ඉගෙනගෙන විතරක් මදි මේවා වල ඇක්සස් කරන්නයි මේවා කරන්නයි ටූල්ස් එක එක ඕන වෙනවා. ඉතින් අපි දැන් බලමු මොනවද ඒ ටූල්ස් කියලා. ඔයගොල්ලන් ගොඩක් වෙලාවට යූස් කරන්න වෙන පළවෙනි ටූල් එක තමයි ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ඔයගොල්ලන්ගේ බ්‍රවුසර් එකේම තියෙන ඉන්ස්පෙක්ට් ටූල් එක. ඉතින් මේකේ ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේක රයිට් ක්ලික් කරලා ඉන්ස්පෙක්ට් කරන්න පුළුවන්. මේකේ ඔයා ඉන්න වෙබ්සයිට් එකේ ඔක්කොම ඩීටේල්ස් ටික ඔයාලට බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම කියන්නේ ඔයගොල්ලන්ට යූසර් කෙනෙක් විදියට බලන්න පුළුවන් ටික ඔක්කොම මේකෙන් බලා ගන්න පුළුවන්. මොනවද HTML එක කොහොමද දීලා තියෙන්නේ, ඊට පස්සේ මේකේ තියෙන ඒකේ JavaScript අරමයා මොනවද, ඊට පස්සේ මේකේ memory කොහොමද වැඩ කරන්නේ, cookies මොනවද, storage එක එක ඉතින් ඔය වගේ එක චෙක් කරන්න පුළුවන්. මේක ගොඩක් දුරට ඉම්පෝර්ටන්ට් වෙනවා. XSS වගේ කරනවා නම් sanitizations use කරලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් ඩීටේල්ස් මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වෙලාවට නිකන් ප්‍රයිමරි ටූල් එකක් විදිහට මේක යූස් වෙනවා වෙබ්සයිට් එකත් එක්කම. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් යූස්ෆුල් වෙන ටූල් එක තමයි Burp Suite කියන්නේ. මේක ඔයගලන්ට Google එකේ සර්ච් කරලා ගන්න පුළුවන්. නිකන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. කිසිම සල්ලියක් මුකුත් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. ඔගොල්ලෝ නිකන් Google සර්ච් කරොත් එහෙම Burp Suite කියලා අර පෝට්ස් එක මම කලින් කිව්වේ ඒගොල්ලෝම හදන එක. ඉතින් මේක තන ඩවුන්ලෝඩ් එකට ගියොත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් මේ Burp Suite එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක community edition එක තමයි free තියෙන. ඒ කියන්නේ full version එක නෙමෙයි. හැබැයි full version එකවත් හොරෙන් ගන්න පුළුවන්. හැබැයි community version එක ගොඩක් දුරට useful. ඒකත් අපිට use කරන්න පුළුවන්. full version එක ඕන වෙන්නේ ගොඩක් කම්පලෙක්ස් හරි නැත්නම් ගොඩක් ලොකු ඒවා කරන්න try කරනවා තමයි බේසික් යූසර්ස් වලට මේක ඕනකට වඩා වැඩි. ඉතින් මේක අපි ගියොත් එහෙම මේක ගොඩක් යූස්ෆුල් වෙන්නේ. මේකෙන් අපිට පුළුවන් එක එක වෙබ්සයිට් වල රික්වෙස්ට් කැප්චර් කරලා අපිට බලන්න පුළුවන් රික්වෙස්ට් එක ඇතුලේ තියෙන මොකක්ද කියලා. මේ තියෙන පෝට්ස් එකෙන් දෙන බ්‍රවුසර් එක ඒගොල්ලන්ගේ අර මේ ඇප් ඒගොල්ලන්ගේ මේ ඇප්ලිකේෂන් එකෙන් ක්ලික් කරාම මෙතන ඕපන් බ්‍රවුසර් එකේ ක්ලික් කරාම මේක එනවා. මෙතනින් පුළුවන් ඔයාලට මොකක් හරි වෙබ්සයිට් එකකට ගිහිල්ලා අපි මම දැන් මෙතන එක්සැම්පල් එකකට YouTube use කරනවා. හැබැයි දැන් අපි මොකක් හරි වෙබ්සයිට් එකේ බටන් එකක් හරි නැත්නම් මොකක් හරි අප්ලෝඩ් කරද්දී අපිට මොනවද ඇතුලේ වෙන්න කියලා දන්නේ නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වා ඇතුලේ මොනවද වෙන ඩීටේල්ස් මොනවද එන ඩීටේල්ස් කියලා අපි දන්නේ නැහැ. අපිට පේන්නේ අපි නිකන් අපි අපිට අපේ නිකන් වෙබ්සයිට් එකේ මොන හරි විෂුවලි පේනවා විතර අර ඇතුලේ වෙන කන්ටෙන්ට් එක පේන්නේ නැහැ. ඉතින් අපිට ඒක බලා ගන්න ඕන. දැන් අපි මෙතන මොනවද සර්ච් කරොත් එහෙම YouTube එකේ මම නිකන් සර්ච් කරනවා. මොනවද සර්ච් කරලා මම මේක යවද්දී මොකක් හරි එකක් යනවා. ඉතින් අපිට බලා ගන්න ඕන මම මේ Burp Suite එකේ intercept කියන එක on කරනවා. ඒක on කරලා මම මේක search කරනවා. එතකොට දැක්කද මෙතනින් මොකක් හරි post method එකක් ගියා. මොකද YouTube එකේ server එකට මම ඕ කියලා ගහපුවේ ඒගොල්ලන්ගේ web server එකේ මොකක් හරි server එකක search වෙලා බලනවා මෙහෙම මොනවද තියෙන්නේ. ඉතින් අපිට ඒක බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ මේ request එක ගියා. ඊට පස්සේ දැන් මේ request details ඔයගොල්ලන් මෙතන යටත් වෙන නැති අපිට මේක වෙනම බලා ගන්න පුළුවන්. බලා ගන්න ඕන අපිට පුළුවන් මෙහෙම repeat එකට ආවලා අපිට මේක බලා ගන්න. දැන් මෙතන පේනවා post එකේ ඒගොල්ලන්ගේ headers තියෙනවා මොනවද මේ cookies තියෙනවා එක එක ගොඩක් මේ details දැන් මේ YouTube එකේ ගොඩක් කාට හැමදේම encrypt ආරම්භ කරලා තියෙන මේකේ ගොඩක් දුරට vulnerabilities නැහැ. හැබැයි normal එක නම් vulnerabilities තිබෙන්නේ නැති වෙන පුළුවන්. මේ තියෙන එක එක headers එකවල use කරලා තියෙන දැන් මේ වගේ සම්මානක් කාට headers නැත්තම් අපිට hack කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ වගේ එක එක බලලා බලා ගන්න පුළුවන් මේ details එකපාර දැක්කම මොනවද කියලා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් අර පෝට්ස් මං අර කිව්වා වගේ පෝට්ස් ඇකඩමි එක try out කරලා තියෙනවා නම් ඔයගලන්ට තේරෙයි මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් එක එක headers මොනවද තියෙනවා නම් අරන් check කරලා බලන්න පුළුවන්. මෙන්න මේ head එක මේකේ නැහැ. ඒ හින්දා අපිට මෙන්න මේක මේ විදිහට වෙනස් කරොත් මොකක් හරි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ එක එක මේක try out කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේකේ තවත් එක එක ගොඩාක් useful ඒවා තියෙනවා. එක එක try out කරන්න පුළුවන්. මේ හැමදේම ගොඩක් දුරට ඔයාලට use කරන්න වෙනවා. අර පෝට්ස් academy එකේ එක labs එක try out කරනවා නම් මේවා අනිවාර්යයෙන් එක එක වඩ කරන්න වෙනවා. කොහොමද මේකට පස්සේ තවත් අනිවාර්යයෙන්ම ඔයගලන්ට අවශ්‍ය වෙන එකක් තමයි කාලි කියන්නේ hack කරනවා නම් ඔයාලට අනිවාර්ය කාලේ හරි Linux හරි මොකක් හරි Linux machine එකක් අනිවාර්යෙන් ඕන කරනවා hack කරන්න try කරනවා. ඉතින් අපි මේ කාලේ ගියොත් එහෙම කාලික ඔයගලන්ට ගොඩක් useful වෙන එක එක tools download කරලා try out කරන්න. දැන් අරක Burp Suite එක කරලා manual එක ගන්න ඒක ඔයා තනි කරෙන් ඔයාම තමයි එක එක links එක දාලා එක එක intercept එක try out කරන්න ඔයාමයි. ඉතින් හැබැයි automated tools හරි නැත්නම් වෙන tools වල try out කරන්න ඕන නම් ගොඩක් අර ඔයාගේ machine එක ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද Windows වල ගොඩක් ඒවා compatible නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් කාලි හරි නැත්නම් Linux machine එකක් ඕන වෙනවම තමයි කාලි තමයි ගොඩක් දුරට recommend කරන්නේ. මොකද hack කරන අය ගොඩක් වාට use කරන්නේ මේකේ free download කරපේවත් ගොඩක් තියෙනවා. දැන්
ඔගොල්ලෝ මෙතන ගියොත් එහෙම මේකේ ඔක්කොම තියෙන්නේ hack කරන්න useful වෙන tools. දැන් මේකේ auto download වෙලා තියෙන Web Suite කියන එක. දැන් ඔයා Windows එක use කරනකොට Windows එක download කරන්න වෙනවා. හැබැයි කාලි එකක් ඔයා use කරනවා නම් ඒකේ auto download වෙලා තියෙන Web Suite. ඉතින් මේකේ තියෙන මේ ඔක්කොම දැන් පේනවා ඉතින් මේ ඔක්කොම ඒවා එක එක useful වෙනවා. දැන් Nmap කියන්නේ ඔයාට ඒ කියන්නේ තවත් වීඩියෝ එකක් වැඩි. හැබැයි මොකද මේ සම්පූර්ණ ටූල් එක ගැන කියන්න බැරි වෙන දේ තුනකින් ඉතින් මේ හැම එකක්ම අවශ්‍ය වෙනවාට හැම එකක්ම try out කරන්න පුළුවන්. දැන් ඔයා අනිවාර්යෙන් අර මම කිව්වා වගේ සම්පූර්ණ එකින් එක vulnerabilities ගැන ඉගෙන ගන්න නම් ගොඩක් දුරට මේ හැම ටූල් එකක්ම ඔයාලට use කරන්න ඉගෙන ගන්න වෙනවා. ඉතින් මේවා වෙන වෙනම කරද්දි කොහොමද මෙයා මොනවද කියලා ඔයා ඔටෝම දැනගනි. ගොඩක් ප්‍රැක්ටිස් කරනවා නම් අනිවාර්යෙන්. ඉතින් මේක කාලේ ගොඩක් useful. මොකද අනිවාර්යෙන් මේකට මොනවද download කරන්නත් පට්ටම ලේසි. නිකන් terminal එකට ගියා ඔයාලා මොනවද download කරන්න ඕන කියලා ගහුවාම පට ගාලා එනවා. ඉතින් මේ tools අරන්න තවත් එක tools තියෙනවා. එක ඒ වගේ තියෙන ගොඩක් ඔයාලට automated දේවල් ඔයාලට මුකුත් කරන්න නැහැ. ඔයාලට තියෙන ගොඩක් ඔයාලට link එකක් ගෙනලා දාන්න විතරයි. ඊට පස්සේ ඔක්කොම link එකේ තියෙන scan වෙනවාම හරි vulnerabilities තියෙනවද නැද්ද කියලා try out කරන්න. ඉතින් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා මේ try out කරලා ගන්න පුළුවන්. හැබැයි මම නම් කියන්නේ automated එක කරන්න යන්න එපා. මොකද automated එක සමහර website වල කියලාම තියෙනවා automated tools use කරන්න එපා. එකපාර ගොඩක් request වලම එවන්න එපා. ඒ හින්දා එක issues තියෙන බෑ. automated එකක් use කරනම් ගොඩක් දුරට කියවලා බලන්න ඒක use කරන්න පුළුවන්ද බැරිද කියලා. නැත්තම් මම නම් කියන්නේ අවුලක් නැහැ. manual එකක් use කරන්න. manual එකෙන් ගොඩක් දුරට ගොඩක් ඒවා හොයාගන්න පුළුවන්. මොකද auto ඒ වගේ miss වෙන ඒවා සමහරකට manual කරලා හොයාගන්න පුළුවන්. බැරිම වුණොත් නිකන් කරගන්න දෙයක් නැහැ වගේම හිතුනොත් විතරක් වගේ automated එක use කරන්න. මොකද ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕන අනිවාර්යෙන් manual එක try out කරන එක හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි website hack කරලා සල්ලි හොයන්නේ. පිටුවරට පොඩක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි අධෛර්යමත් වෙන්න එපා. මේක හිතනකට වඩා අමාරුයි වගේම හිතනකට වඩා ලේසි. පළවෙනි එක හොයාගත්තට පස්සේ දෙවෙනි එක තුන්වෙනි එක හොයාගන්න එක මහ ලොකු ගේමක් නෙමෙයි. මොකද අර වෙන සිස්ටම් එක තේරුම් ගත්තට පස්සේ ටික කර යද්දී තේරෙනවා බේසික්ම දේ තමයි ඉස්සෙල්ලා මොනවද vulnerabilities කියලා ඉගෙන ගන්න එක. අය ටික තේරෙන්නේ නැත්නම් මොනවද vulnerabilities කොහොමද website එකක් වැඩ කරන්නේ කියන එක බොරු වැඩක්. ඔයාලට මුකුත් කරන්න හරි අමාරුයි. මොකද දන්නේ නැහැ කොහෙද මොනවද හොයන්නේ කියලා. අර අඳුර අත ගන්නවා කියවා මොනවද දන්නේ නැහැ මොනවද හොයන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඉස්සෙල්ලාම ඔක්කොම ටික ඉගෙන ගන්න. ඊට පස්සේ tools ටික use කරන්න හරියට ඉගෙන ගන්න. ඒ ටික ඔක්කොම basic components ටික හරියට හදාගත්තට පස්සේ හරිම ලේසි. කැම්පස් එකට පළවෙනි පාර try කරද්දි මේක ජීවිතේ එපා වුණා. සති දෙකක් විතර try out කරා මුකුත් හම්බුනේ නැහැ. ඊට පස්සේ පළවෙනි එක හොයාගත්තා. ඊට පස්සේ දෙවෙනි එක හොයාගත්තා. ඊට පස්සේ තුන්වෙනි එක හොයාගත්තා. ඉතින් ඒ හින්දා හරිම ලේසි. පළවෙනි එක හොයාගත්තට පස්සේ ඊටු ටික හොයාගන්න අර කොහොමද ඉස්සෙල්ලා එකක් හොයාගන්න කියන එක තමයි පොඩ්ඩක් අමාරු දෙය. ඉතින් ඔයගොල්ලෝ try out කරලා බලන්න. කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයගොල්ලෝ හොයාගත්තද? අමාරු වුණාද ලේසි වුණාද කියලා. එහෙනම් ආයෙමත් තවත් වීඩියෝ එකක් හම්බ වෙනවා. දැනට bye bye.